සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ WhatsApp status කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. එහෙම නැත්නම් වෙන අය දාලා තියෙන WhatsApp status කොහොමද ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්නේ කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක touch කරලා YouTube channel එක subscribe කරගෙනම අපි හමු කොහොමද මේ වැඩේ කරන්න කියලා බලන්න. මේකට ඔයා යන්න ඕන මුලින්ම මෙන්න මේ විදිහට වගේ Play Store එකට ගියාට පස්සේ ඔයා search කරන්න Play Store එකකින් මෙන්න මේ විදිහට සිංහල keyboard කියලා එහෙම නැත්නම් desk keyboard කියලා මෙතන සිංහල keyboard කියලා type කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා සිංහල keyboard කියලා පහලින් තියෙනවා desk කියලාත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට install කරගන්නවා. ඔයත් මේ විදිහට install කරගන්න. හරි මේ විදිහට app එක install කරගත්තට පස්සේ මම මෙතනින් Play Store එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට මේ app එක touch කරලා app එකට යනවා. හරි ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා select keyboard කියලා මෙන්න මේක touch කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින් තියෙනවා desk සිංහල keyboard කියලා මෙන්න මේක touch කරගන්න. මෙන්න මෙතනින් මේ ටික් එක දාගන්න ඉස්සරහින්. හරි මේ විදිහට load වෙනවා. හරි මේ දැන් අපේ හෙලකුරු වගේ app එකක් තමයි මේ app එකත්. ඉතින් මේ front එක දැන් අපේ phone එකට install වෙලා තියෙන්නේ. දැන් මෙතනින් මම මේ විදිහට අයින් වෙනවා. app එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ යනවා මම මේ විදිහට WhatsApp එකට. WhatsApp එකට ගිහිල්ලා මේ update කියන දරට යනවා. ඊට පස්සේ කවුරු හරි දාලා තියෙන status එකක් මෙතනින් මම මේ විදිහට තෝරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපි මේ reply කරන්න තියෙන දරට එකපාරක් touch කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා download status කියලා. මෙන්න මේක touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මේ ඊතලයක් වගේ icon එක උඩට පල්ලෙහාට යනවා. මෙන්න මේක touch කරනවා. හරි ඊට පස්සේ මෙතනින් අපි select කරන්න ඕන අපේ phone එකේ මේක එක වතාවයි කරන්න ඕන. අපි හැමදාම කරන්න අවශ්‍ය නැහැ. අපි download කරන status කොහෙටද save වෙන්න ඕන කියලා මෙන්න මේක touch කරන්න ඉස්සෙල්ලා මෙතන නිල් පාටේ use this folder කියලා මෙන්න මේක touch කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ allow කියන එක දෙන්න. හරි දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ WhatsApp එකේ ඉන්න අයව upload කළ දෙන status මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට අවශ්‍ය එකක් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට එකපාරක් උඩ ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා. මෙන්න මේක ටච් කරනවා. හරි මේ ස්ටේටස් එක මගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. අපි ගිහලා බලමු දැන් මේක ඩවුන්ලෝඩ් වෙලාද කියලා. මම මේ විදිහට ගැලරි එකට යනවා. හරි පේනවා ඔයාලට මෙන්න මෙතනින් උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ස්ටේටස් එක සේව් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි WhatsApp එකේ ස්ටේටස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය. මම හිතනවා වීඩියෝ එක ඔයාලට පැහැදිලි ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. app එක install කරගන්න විදිය හොඳින් බලා ගන්න. මම කියලා දෙන විදිහට මේ install කරගන්න පොඩි වැඩයි කරන්න තියෙන්නේ. හොඳයි නේ යාළුවනේ අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.